රිදීගම තියෙන අහලා ඇති පහංගල. රිදීගම පන්සලට ඇවිල්ලා රිදීගම විහාරයට ඇවිල්ලා රිදී විහාරයට ඇවිල්ලා මේක කන්ද මුදුරට යන්න ඕන. මේක ජනප්‍රවාදයේ විවිධ විශ්වාස ගණනාවක් තියෙනවා. ඒ තමයි මේක ඇතුළේ කියනවා මේ පහංගල කියලා කියන්නේ රාවණ රජුරෝ පහන් දැල්ලපු ස්ථානය කියලා එක පැත්තකින් කියනවා. ඊට පස්සේ බතලගොඩ වැව නිර්මාණය කරද්දී සකසද්දී හදද්දී ඒ වෙලාවේ පහන් දැල්ලපු ස්ථානය කියලා කියනවා. මේ වගේ විවිධ මතවාද ගණනාවක් තියෙනවා. අද මේ හයික් අපි යන්නේ මේ තනියම නෙවෙයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වයඹ ආණ්ඩුකාර කාර්යාලය සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංචාරක කටයුතු පිළිබඳව ඉන්න නිලධාරීන් කීප දෙනා ඇතුළුව තමයි මේ හයික් එක යන්නේ. එතකොට මේ මම තමයි පහලින් යන්න වීඩියෝ එක ගන්න ඕන නිසා අපිට ඉහළින් තව ගොඩක් නිලධාරීන් ගණනාවක් යනවා ඇති. ඉතින් ඒගොල්ලන් යනවා. එතකොට මේක අපිට ගොඩක් දුරට තව නගින්න තියෙන මේ ආරම්භය විතරයි අත්‍තරම. අපේ සහෝදර නිලධාරීන් සංචාරක කර්මාන්තය සම්බන්ධ වෙන්න රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මේ හයික් එකට සම්බන්ධ වෙනවා. ඔයාලට පේන ඇති ඉස්සරහින් ඒගොල්ලෝ කමන්ට් කරනවා. ඉතින් අපි දැන් මේ විදිහට පදලා තියෙන්නේ. ඉතින් අපිට තව මේ ආරම්භය විතරයි. තව අපිට ගොඩක් දුර යන්න තියෙනවා. ලස්සන හයික් එකක්. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ට්‍රැවල් එක්ස්ප්‍රෙසා YouTube නාලිකාවට සම්බන්ධ වෙලා ඉන්න සහෝදරෝ ආදරණීය මිත්‍රෝ හැමෝටම මේකත් එක්ක සහසම්බන්ධ වෙන්න කියලා. ඉතින් බලන් ඉන්න අපි ලස්සන තැන් ටිකක් ලස්සන ප්ලේස් ටිකක් ඔයාලට පෙන්වන්නම්. ඉස්සරහ දිනවා මේ යටි දකුණු පැත්තෙන් ලස්සන පොකුණක් තියෙනවා. මේ බලන්න ඔයාලට පේනවා ඇති. ලස්සන ගොඩාක් මාළු ඉන්න ලස්සන පොකුණක්. මම ඊට කලින් පහංගලට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා මම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න අවදියේ 2010 වගේ කාලේ. ඊට පස්සේ මේ අවුරුදු ගානකට පස්සේ තමයි මේ හයික් එකට සම්බන්ධ වෙන්නේ. පේන්නේ නැති නේද? පොකුණ. ඉතින් මෙතනින් එහා පැත්තෙත් ඒ වගේම එකක් තියෙනවා. එතකොට හරි ලස්සන හරි අලංකාරවත් සුන්දර ගමනක් ටිකක් මහන්සිය දැනෙනවා. ඉන්නවන්න ඉස්සරහින් 100 ගානක් පංචු වලින් පිරිච්ච අපේ ඉලවුන් ටිකක් ඉන්නවා. මේ බලන්නකෝ මේක කොහොමද කියන එක. ලස්සන මේ පේනවා නේද? ලස්සන පොකුණක්. මේක ටිකක් ගැඹුරු නිසා තමයි ඔය මේකට මේ යකඩ ආවරණයක් දාලා තියෙන. එකට හේතුව තමයි මේකට 100 ගානක් ලක්ෂ ගානක් සංචාරකයෝ දේශීය විදේශීය සංචාරකයෝ එන නිසා ගොඩක් දුරට මේ කුඩා ළමයි පොඩි ළමයි පවා වැටෙන්න ඉඩ තියෙන නිසා තමයි මේක මේ විදිහට ආරක්ෂා කරලා තියෙන්නේ. ඒකට නොවැටෙන විදිහට හිනායිගේ ආරක්ෂාවට බලන්නකො මේ අස්සට ඉන්න අපේ නේද? මේක ඇත්තම අයිතිකාරෝ මේ පේනද නේද? ඇත්තම අයිතිකාරෝ. සරෙන් අපි අර සහෝදර නිලධාරීන් ටිකක් යනවා. මම ඉතින් පිටිපස්සෙල්ලා හිමීට මගේ වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන් මේක පෙන්වන්න ඕන නිසා මේ විදිහට පහංගල තරණය කරනවා. හරි ලස්සන ගමනක්. මම ආරාධනා කරනවා ලංකාවේ ඉන්න එහෙම නැත්නම් මේ විදිහේ අපේ YouTube චානල් නරඹන විදේශීය රටවල ඉන්න ආයත ලංකාවට ආපු වෙලාවක ඇවිල්ලා කුරුණෑගලට ඇවිල්ලා රිදී විහාරයට ඇවිල්ලා පහංගල කන්ද නගින්න කියලා ලස්සනයි. දැනගන්න ගොඩක් තියෙනවා. ඉතිහාසගත සිදුවීම් ගොඩාරියක් තියෙන තැනක් පේනවා නේද? කොච්චර ලස්සන තැනක්ද කියන එක. මේ අපට පරිසරය බලන්න කොළඹ කොළ පාටයි. කොළඹ කොළ පාටින් මේ දවස්වල දැන් වර්ෂාව පතිත වෙලා හැම තැනකම කොළඹ කොළ පාට තියෙනවා. අර තිබුණු කහ පාට ගතිය නැති වෙලා මේ වෙද්දි හැම ගහක් කොළක්ම දළු දාලා ලස්සනට ආපහු ජීවියක් ලබලා තියෙනවා. ඉතින් මේ ස්වභාවික පරිසරය අපි හැමදාම මම වගේ වීඩියෝ වලින් කියනවා වගේ විඳින්න ඕන. හැබැයි අපි ආරක්ෂා කරන්න ඕන. එහෙම නොවුනොත් මේකේ ගස් කොළන් කපලා විනාශ කරනවා කියලා කියන්නේ අත්තක් පවා කරනවා කියලා කියන්නේ හරි අපරාධයක්. ඉතින් එහෙම දේවල් වලට යොමු වෙන්න හොඳ නැහැ.
අපි මේ ආරක්ෂා කරන්න ඕන, අපි විඳින්න ඕන, අපි බලන්න ඕන. ඒ වගේම තමයි මේ එතනින් එහා පැත්තට මේක ආරක්ෂා කරගත යුතුයි. ඉස්සරහින් පේනවා නේද ඔයගොල්ලන්ට? ඓතිහාසික ගොඩනැගිල්ලක් තියෙන මෙතන. එතනින් එහා පැත්තට අර දුරින් පේනවා ඇති චෛත්‍ය රාජානන් වහන්සේ ගස් අතරින් අර පේනවා නේද? සුදුම සුදු පාටින් පේන්නේ විදිහාරේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේනේ. මේ හැමතැනකම මේ සෝලෝ පැනල් වලින් හයි කරපු ලයිට් සෙට් එකක් තමයි තියෙන්නේ. මේ පේනවා නේද? අක්‍ර ගානක් පුරා විහිදලා තියෙන ස්වභාවික පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ත්‍රිදි විහාරයට ආවොත් පහංගලට යන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම පොහොය දවස්වලට මේවට ලක්ෂ ගාණක් සංචාරකයෝ වෙනවා. විශේෂයෙන්ම පොසොන් නැසල වගේ පොහොය වලට මේකට එන සංචාරකයෝ පිරිස මෙතකයි කියලා කියන්න බෑ. මම ඔයගොල්ලන් දැන් මේ ළඟම තියෙනවා හරි ලස්සන තැනක්. ලස්සන වලියක් මම පෙන්නන්නම්. මේ බලන්න. මේ බලන්න මේ බලන්න කොහොම මේ පහන් දැල්ලු ස්ථානයක් බලන්න මේවට තෙල් දාලා පහන් දැල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ඉස්සරහා තියෙනවා මෙන්න මේ ඔයාට පේනවද මේ මිනිස් අඩි දෙකක් වගේ. මේ මිනිස් අඩි දෙකක් වගේ. මේ. එතකොට මෙන්න මේක කියන්නේ අපේ ආදරණීය යාළුවනේ අර බලගම්බා රජුගේ මේක ජනප්‍රවාද මතවාදයක්. ඉතිහාසක මූලාශ්‍රයක සඳහන් වෙනවා. දෙකිනෙක මම පැහැදිලිව දන්නේ නැහැ. මේ තියෙන්නේ මේ කාඩියක්. මේ තියෙන්නේ අනිත් අඩිය. ඒතකොට කියන්නේ මේ අර යුද්ධ සමයේ වලගම්බා රජුරුව දුවද්දි ඒකේ එරුණා කියලා කියන්නේ ওই ගලේ. ඒක සත්‍ය කොහොමද කියන එක මට කරන්න බෑ. මට හරියට තීරණය කරන්න බෑ. නමුත් මේක ජනප්‍රවාද මතයක්. එතකොට මේ ඉතින් ඒ වාගේ වැදගත්කමක් තියෙන හරි ලස්සන තැනක් තමයි නේ. දැන් ඔයාලට පේනවද මේ අපි ඉස්සරහින් හැමෝම යනවා. දැන් අපි ඔන්න අර කන්ද මුදුනට ඇවිල්ලා දැන් ආපහු අපි පල්ලෙහාට බහිනවා. පහන්ගල හොයාගෙන බහිනවා දැන් මේ. පහන්ගල හොයාගෙන බහිනවා. මේ දැන් මහා ඝන මූකලාන මැදින් අපි මේ යන්නේ. මහා ඝන මූකලාන මැදින්. හරි. ලස්සනට තියෙන මේ පේනවා නේද? ඉතින් බලන්නකෝ කොහොමද මිනිස්සු මේ සබාධම කපලා විනාශ කරලා සතාසූපව මරලා ඇයි මේක විනාශ කරන්නේ? ඒක හරි ජාතික අපරාධයක්. ඒ නිසා මේ එවැනි දේවල් වලට යොමු වෙන්න එපා. රටවල් ආරක්ෂා කරන්න ඕන. ස්වභාව ධර්ම ආරක්ෂා කරන්න ඕන. ඉතින් මේ බලන්නකො කිසිම සද්දබද්දයක් නැහැ නේ. කිසිම සද්දයක් නැහැ. මේ හයික් එකේ අපිට ඇවිල්ලා මේ ඇත්තටම කැම්පින් කරන්න බෑ යාළුවනේ. කැම්පින් කරන්න දෙන්නේ නැහැ. කැම්පින් කරන්න දෙන්නේ නැහැ. නැත්තම් මේ මම රාජකාරී කරන රිදීගම රාජසේනිකම් කාර්යාලයේ සමීපයේම තියෙන්නේ. නැත්තම් අපිට මේක කැම්පින් සයිට් එකකට නැත්තම් අපි කැම්ප් එකක් ගහන්න පුළුවන්. නමුත් මේ නිත්‍යානුකූලව ඒකට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේ බලන්න දැන් අපි කොහොමද ගමන් කරන්න කියලා. මහා ඝන වනාන්තරයේ මැදින් මේ චුටි අඩිපාර පේනවා නේද? මේ අඩිපාර තියෙන්නේ යාළුවනේ ඔය පහංගල තමයි. මේ දැන් අපි මේ අඩිපාර දිගේ තමයි මේ යන්නේ කැලව මැදින්. දැන් මේ වෙද්දින් කිලෝමීටර අපි 3ක් විතර වගේ ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් මේ අර කන්දෙන් පල්ලෙහාට බැහැලා දැන් අපි ආපහු පඩිපෙල් තියෙනවා. පඩිපෙල් හරහා අපි ආපහු ගමන් කරන්නේ පහන්ගල හොයාගෙන. දැන් ටිකක් අපහසු ගමනක්. අපහසු කියලා කියන අමාරුම කියන එක නෙමෙයි. අප උඩට නගින්නන තියෙන්නේ. ඔය පේනවද? දෙපැත්තෙන් යකඩ වැට ගහලා සංචාරකයන්ගේ පහසු උදෙස මේක නිර්මාණය කරලා තියෙන්නේ, ගොඩනගලා තියෙන්නේ. පේනව නේද ඔයාලට? හරිම හිතට පුදුම නිදහසක් දැනෙනවා. ගතට හරිම සීතල බවක් දැනෙනවා. ලස්සනයි. පේනව නේද ඔයාලට? ඇහෙන්නේ රැහැයියන්ගේ කිචිපිචි නැත්නම් රැහැයියන්ගේ නාදය විතරයි. කුරුල්ලන්ගේ කිචිපිචි නාදය ඇහෙනවා. ඊට පස්සේ හැපැත්තින් ඔය ලව් හරමේ කෑ ගහනවා. ඉතින් මේ අපි මගේ සහෝදර නිලධාරීන් ටික ගමන් කරන අපි රිදීගම ප්‍රාදේශීය කාර්යාලයේ සංචාරක ශ්‍රේෂ්ඨ අදාළ නිලධාරීන් ටික කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරක කර්මාන්තය අදාළ නිලධාරීන් ටික වයම් පළාත් සභාවේ සංචාරක ශ්‍රේෂ්ඨ අදාළ නිලධාරීන් ටික අපි තුන්ගොල්ල එකතු වෙලා තමයි ඊට පස්සේ වයම් බාණ්ඩුකාර කාර්යාලයේ ඉන්න අපේ සංචාරක කර්මාන්තය අදාළ නිලධාරීන් ටික අපි කොටස් කීප එකතු වෙලා තමයි අද මේ ගමන යන්නේ. ඉතින් මම හිතුවා මේ හයික් එක මම තනියම කරන්න හිතන් හිටපු එකක්. හැබැයි අහම්බෙන්
මේ ඊ දවසේ තීරණය කරලා වයන් පළස්ස බව තීරණය කරපු තීරණයක් එක තමයි මේක මේ ගමන මට සම්බන්ධ වෙන්න හම් වෙන්නේ. ඉතින් මම තීරණය කරා ආපහු සැරයක් එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ යන හයික් එකේම ඕගොල්ලන්ට ඒක මිදින්න මම අවස්ථාව ලබා දෙන්න ඕන කියන එක. ඒක තීරණයක් එක තමයි මම ඔයාලට මේ අත්‍තරම යාළුවනේ මේ වීඩියෝ එක කරන්නේ. පේනව නේද? වනාන්තරයේ මැදට දැන් අපි ටිකින් ටික ගමන් කරනවා. දැන් අපි මේ විදි කිලෝමීටර් මම කලින් සඳහන් කළා වගේ කිලෝමීටර් 3ක් විතර වගේ ආවා. 3.5ක් විතර වගේ ආවා. ඉතින් දැන් ඇවිල්ලා අපි මේ පහංගල හොයාගෙන තමයි මේ ගමන් කරන්නේ. අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා. මම ඉස්සරහට අපේ සියලුම රාජ්‍ය නිලධාරීන් ටික මම මගේ වීඩියෝ ක්ලිප් එකකට ගන්නම්. නේද? හරි. දැන් ඒගොල්ලෝ යනවා. මම ඉතින් වීඩියෝ එක ගන්න ඕන නිසා පහලින් දහසේ ගමන් කරනවා. වලට ඇහෙනවද රහයියන්ගේ හඬ? රහයියන්ගේ හඬ කොහොමද බලන්න? හැම තැනකම ඇහෙන්නේ රහයියන්ගේ හඬයි කුරුල්ලන්ගේ කිචිබිචි නාදයයි විතරයි. ඇත්තටම මේ මම සංචාරක ශ්‍රේෂ්ඨයට සම්බන්ධව රැකියාවක් කරන්න හම්බුන එක ගැන මම පුදුම තෘප්තිමත් වෙනවා. හේතුව මම කලින් ඉඳන්ම ඇත්තටම විදින්න කැමති කෙනෙක්. ඒකට මට හොඳම අත්දැකීම හම්බුනේ මාතල දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාලේ. අවුරුදු 6ක් පුරාම මම හිටියේ රිවස්ටන්වල. මට ඒකදී ලොකු සහයෝගයක් දුන්න නිලධාරීන් ටිකක් හිටියා. මම මේ මොහොත වුන් ඩිස්ට්‍රිබියුට් කරන්න යොදා ගන්නවා. අපේ සමරකෝන් අයියා, අශෝක, ඒ වගේම ජයන්ත අයියා, වන්නායක අයියා මට ගොඩක් උදව් කරා රිවස්ටන්වලදී. මම හේතුව මම කුරුණෑගල ඉඳලා සේවය කරන්න ගිය මාතලේට. ඒ වෙලාවේ මට අවිවේකී අවස්ථාවල, කාර්යබහුල අවස්ථාවල ගොඩක් උදව් කරා. ඉතින් මම එතනින් මේ රිවස්ට් වලින් ගත්ත අත්දැකීම් තමයි යාළුවනේ ඇත්තරම මේ විදිහම ප්‍රාදේශික කාර්යාලය නැත්නම් මගේ ළමයි කාර්යාලයට අවුරුදු 6කට පස්සේ ඇවිල්ලා සංචාරක ශ්‍රේෂ්ඨයට සම්බන්ධ රැකියාවකට නැත්නම් තනතුරකට මේ විදිහට සේවය කරන්න අවස්ථාව උදා කරගන්න. ඉතින් මේ අපි දැන් ඔන්න පඩිපෙළ ටික අවසන්. අර මම කිව්ව පඩිපෙළ ටික දැන් ආපහු අපි සාමාන්‍ය විදිහට වනාන්තරෙ මැදින් යනවා. පේනවා නේද ඔයාලට? ඉතින් බලන්න මේ වගේ ලංකාවේ සැඟවුණු ඓතිහාසික තැන් කොච්චරනම් තියෙනවද? සමහරට ඔයගොල්ලෝ මේවා සමහර වීඩියෝ ක්ලිප් වලින් දැකලා ඇති. බලන්න මේ ගල්තලාව. මේ ගල්තලාව යාළුවනේ පේනවා ඇති. මේ ගල්තලාව තියෙනවා දැන් පටන් ගන්න මම හිතන මීටර් 100ක් විතර වගේ. මට මුලින් ඒක පෙන්න ගන්න බැරි වුණා. දැන් මේක තියෙනවා යාළුවනේ මේ තාමත් ඉස්සරහට තියෙනවා මේ. පේනවද ඔයාලට? කොච්චර දුරට තියෙනවද? මේ ලස්සනයි නේද? ඉතින් මේ වගේ යම් ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මට වෙන අපි අර කිස් කෙනෙකුට යන්න බැරුව ගහක එල්ලිලා අමාරුවෙන් නැගිනවා. ඉතින් මේ බලන්න අපට පරිසරයේ තියෙන චමත්කාර ජනක බව. මට ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක කරන්න දෙපුණා. මම මේ තනියම යන ගමනක්. මෙහෙමයි. එහෙම මගේ නාලිකාව ඇතුලේ ඉන්න යාළුවුන් රවට්ටන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඇත්තටම ගමන් කරනකොට මම කලින් කිව්වා වගේ අපි යාළුවෝ ටිකක් එක්ක ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයම් පළාතේ ඉන්න සංචාරක ශ්‍රේෂ්ඨට දාලා සියලු රාජ්‍ය නිලධාරීන් ටිකත් එක්ක අර ඉස්සරහින් පේනවනේ අපි විශ්ලා දෙන්නෙක් කන්ද තරණය කරන්න බැරුව හරි අමාරුවෙන් ඉන්නවා. අනිත් පිරිස මේ වෙද්දි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔන්න අර අපහසු මාර්ගයේ අවසන් වෙලා දැන් ආපහු පඩිපෙළ ටිකට ආවා. දැන් ඔන්න මේ පඩිපෙළ ටික දැන් අපි ආපහු නගින්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ මේ අපි හැමදාමත් අපේ YouTube නාලිකාවෙන් ඔයගොල්ලන්ට දුන්නේ සත්‍ය තොරතුරු. ඉතින් මම කලින් කිව්වා වගේ ඒක මම තනියම කරන හයික් එකක් කියලා දෙන්න තිබ්බා. නමුත් එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි වයම් පළාතේ ඉන්න සංචාරක ශ්‍රේෂ්ඨයට දාලා රාජ්‍ය නිලධාරීන් අපි පිරිස එකතු වෙලා තමයි මේ ගමන යන්නේ. මගේ මේ වීඩියෝ එක තනියම වගේ පේන්න මම ඉතින් අන්තිමට යන්නේ මට වීඩියෝ එක පැහැදිලිව ඔයගොල්ලන්ට දෙන්න ඕන නිසා. පේනව නේද? මේ අර මාර්ගය අවසන් වෙලා දැන් අපි ආපහු පඩිපෙළ ටික තමයි නගින්නේ. වනාන්තරේ මට මැදට ගිහිල්ලා මේ වීඩියෝ ක්ලිප් එක ටිකක් ගත්තා නම් හොඳයි. නමුත් එහෙම ගන්න බෑ මේ දවස්වල උතරම වැහැලා ඩීසල් කාලා තියෙන්නේ. ඒතකොට මේ ගල් ඉස්සනවා ඉතින් අමාරුයි. අනික පිරිසක් එක්කනේ ආවේ. ඒතකොට පිරිසක් එක්ක ආවම අපිට ඒගොල්ලෝ එක්කම කන්ද තරණය කරලා අපිට ආපහු බහින්න ඕන. මම ඉස්සරහින් යන විස්තර දෙන්න මම කලිමුත් කිව්වා. හරි අමාරුයි. දැන් ටිකෙන් ටික ඒගොල්ලෝ ඊට 100 200ක් යනවා ආයි වෙහෙසක නිවාගෙන ආයි ගමන් කරන පේනවා මට.
අනිත් කට්ටිය නම් ගොඩක් අය ඉස්සරහට මේ විදිහ ගිහිල්ලා ගොඩක් අය මේ විදිහ ඉස්සරහට ගිහිල්ලා ඉතින් ඔන්න අපි ආපහු දැන් පඩිපෙළ ටිකක් ඉවර වෙලා දැන් අර පඩිපෙළ තමයි මේ වත්නමුතර කොන්ක්‍රීට් මීටර් 10 වගේ දාලා අර මගේ දැන් ඉහෙනින් එන වතුර පාරට හොදගෙන යන්න පුළුවන් නිසා පේනවද එහෙම මාර්ගයට තවසකට දැන් ආපහු ඔන්න ස්වභාවික මාර්ගයට අවතීර්ණ වුණා. ඒ ඔයගොල්ලන්ට පේන ඇති නේද මේ ගමන් මාර්ගයේ තියෙන අපහසු බව. ඉතින් ඔයාලට එන්න විඳින්න බැරි වෙච්ච දේ දෙන එක තමයි අපි කරන්නේ. මේකෙන් අපි කොච්චර ආත්ම තෘප්තියක් ලබනවද? ආත්ම තෘප්තියක් ලබනවද? හරිම සතුටක් ලබනවා. ගතට පොඩි අපහසු බවක් දැනුණත් මේ සබාධම දකිද්දී ඒ අපහසු බව සියල්ල නැති වෙලා යනවා. පේනව නේද? ඔන්න අඩිපාරේ අපි යන අඩිපාරට. පාට පේනවා ඇති නේද? මේ මම මෙතන මේ පොඩි ගල් තරාවක් තියෙනවා. මම එහා පැත්තේ තියෙන වෙනම ගල් තරාවට පොඩ්ඩක් නැගලා බලන්නම්. කොහොමද අපට පරිසරය පේන්නේ කියන එක. රයිට්. හරිම ලස්සනයි යාළුවනේ. ඔයාලට පේනවා ඇති අර ඈතින් පේනවා මෙන්න මේ ඔය වේලිච්ච ගහවින් කෙරවලෙන් පේනවා බතලගොඩ වැව. පේනවද? අර ඊට පස්සේ පේනවා යාළුවනේ මේ කඳු පන්තිය පේනවද? ඔය ත්‍රිකෝණාකාර කන්දර හැපැත්තේ තියෙන දොළු කන්ද. පේනවද නේද? මම දැන් මේ ගලක් උඩට නැගලා ඉන්නේ. හරි. පේනවා ගල් තලාවක ඉන්නේ. හරි. එතකොට මේ ඉතින් මම ඔයාට මේ මම හිතන්නේ තුන්වෙනි අවස්ථාවේ කියන්නේ ආරාධනා කරනවා පහන්ගලට එන්න. පහන්ගල මිදින්න එන්න කියන ආදරණීය ආරාධනාව. ඉතින් අපි ආපහු ගමන් කරනවා. සුපුරුදු පාරට ආවා. ඉතින් ඇවිල්ලා සුපුරුදු පාරට ඇවිල්ලා සුපුරුදු විදිහට ගමන ආරම්භ කළා. පේනවද නේද? පාට පේනවා. ලස්සන තල ටික ඔයාට මේ විද්දි එනවා. එතකොට යාළුවනේ මේ ඔයාට පේනවා නේද? දැන් අපි අර කොන්ක්‍රීට් පාරවල් ටික ඇවිල්ලා සමහර තැන්වල කොන්ක්‍රීට් තියෙනවා, පඩි බෙල් ටික තියෙනවා. ඒ ටික නැතු වුනහම ආපහු සාමාන්‍ය මාර්ගය තියෙනවා. දැන් ආපහු අපි ගමන් කරන්නේ ආදරණීය යාළුවනේ මේ කිසිම කෘත්‍රිම දෙයකින් තොරව ස්වභාවිකව හැදිලා තියෙන අඩි පාරවල් ටිකේ. මේ පේනව නේද? දැන් ඔයාලට පැහැදිලි ඇති මේ වීඩියෝ එක විනාඩි කිහිපයකට වුණත් අපි සමෙන්තන සමහර දේවල් මේකේ අපි කට් කරලා තියෙන්නේ. ඔයාලට දෙන්න අවශ්‍යම ටික නිසා. දැන් ඔන්න අපි මේ වෙද්දි මේ ඇවිල්ලා තියෙන්නේ අත්‍තරම යාළුවනේ මේ කිලෝමීටර් 5කට 4කට ආසන්න දුරක් අපි ගෙව අවසන් කරලා තියෙන්නේ. පේනව නේද? දැන් ඔන්න මේකේ ඉන්නවා අර මං කිව්වා මේ 100 ගාණක් අපේ එළවලු ටිකක් ඉන්න ඉස්සරහ. හරි ඒගොල්ලෝ ඉන්නවා රැහැයන්ගේ ආදිය තියෙනවා. එහෙනම් තියෙන්නේ දැන් අපිත් එක්ක එන නිලධාරීන් ටිකක් අපහසු නිසා මං හිතන්නේ මේ ඒගොල්ලෝ ගිමන් හරිනවා. අපිත් එක්ක වයඹ කුරුණෑගල ඉන්න සංචාරක ශ්‍රේෂ්ඨයට දාලා නිලධාරීන් ටිකක් මං ඒගොල්ලන් ඔයාව වීඩියෝ එකට අපි ගන්නම්. පේනවා ඇති මේ අපිත් එක්ක කුරුණෑගල ඉන්න වයඹ ඉන්න සංචාරක කර්මාන්තයට ශ්‍රේෂ්ඨයට දාලා සහෝදර නිලධාරීන් කීප දෙනෙක් තමයි ඉන්නේ. තව ටිකක් එහා පැත්තෙන් එනවා පේනවා ඇති. ඒ වගේම තව කීප දෙනෙක් විහාරේ නැවතුණා. තවත් පිරිසක් අර අපිත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන අපේ සහෝදර ඉදිරියෙන් ගමන් කරනවා. ඉතින් ඔය තමයි අපිත් එක්ක පහන්ගල නගින අය. ඔයාලට පේනවා තියෙනද මම ඉතින් අර කිව්ව වෙහෙස කර බව මේකෙන් කොච්චර විවරණය වෙනවද? ඇයි එහෙම කියන්නේ? දැන් ඒගොල්ලන්ට කොච්චර අමාරු නිසාද නැවතිලා ඉන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් කඳු නැගලා වනාන්තරවල ඇවිදලා අපිට පුරුදුයි. මම මේ YouTube නාලිකාව පටන් ගන්න ඇත්තටම කෙටි කාලයක් ඇතුළත. නමුත් මම මේ ට්‍රැවල් කරන එක ආරම්භ කරලා මම හිතන්නේ අවුරුදු 10ක් විතර. හැබැයි ට්‍රැවල් කරන එක අවුරුදු 10ක් විතර වුණාට මේ තමයි මාත් එක්ක මගේ කාර්යාලය ඇතුළේ ඉන්න මගේ යාළුවෝ ටික. වීඩියෝ එක කරගන්නම් මට එකම වීඩියෝ එකක් ගන්න බැරුණේ. මාත් එක්ක කාර්යාලේ ඉන්න අපි සංචාරක ශ්‍රේෂ්ඨයට දාලා අපි නිලධාරීන් ටික. පේනවද නේ? අර ඉස්සරහම යන්නේ අපේ පසන් බන්දු අයියා. සුදු ෂර්ට් එකක් අරන් ඉන්නේ සජීව අයියා. එතකොට අර උසේ ඉන්නේ රවින්ද්‍ර වාරසූරිය අයියා. මේ ඉන්නේ සුසන්ත අයියා. ඉතින් අපි ටික තමයි මේ ගමන
යන්නේ මම පිටිපස්සෙන් මාපු කෙනා. දැන් හැබැයි මම අනිත් කට්ටියත් ඉස්සර කරගනිමින් ටැක් ඉස්සරහට ආවා. ඒගොල්ලන්ට එහෙම ට්‍රැවලින් කරන එකේ අපහසු නිසා ඒගොල්ලන්ට අමාරු ගතියකින් නැගින අපිට අවුරුදු ගානක් අපි ට්‍රැවල් කරන නිසා අපිට මේක ලොකු අපහසුයක් දැනෙන්නේ නැහැ. නමුත් මම අර කලින් කිව්වා වගේ YouTube නාලිකාව පටන් ගන්න දවස් 4යි 5යි. නමුත් මේ ට්‍රැවල් කරන එක අවුරුදු ගානක් තිස්සේ කරපු එකක්. ලංකාවට නොගිය තැනක් නැහැ. ඒවා මේ විදිහට වීඩියෝ ක්ලිප් තිබ්බනම් ලංකාවේ හැම එකක්ම මගේ YouTube නාලිකාව හරහා දෙන්න පුළුවන් වුණා. ඒත් ගැටලුවක් නැහැ. පසුව හරි ඒක තීරණයකට ඇවිල්ලා YouTube එකක් කරන්න ඕන කියන අදහසින් තමයි මම මේකට රෙජිස්ටර් වෙන්නේ. ඒක ඇත්තටම ප්‍රධානම හේතුව තමයි මේ ස්ථානවලට නොගිය අයට තමන්ගේ දුරකථනයෙන් පරිගණකයෙන් හරි මේ ලස්සන දර්ශන ටික නරඹන්න අවකාශය ලබා දෙන එක. ගොඩක් අය කරනවා වගේ මේ මම මේක තනියම යන ගමනක් කියලා වීඩියෝ ක්ලිප් එක හදලා දාන්න තිබ්බා. වනාන්තරයේ මැදින්, කැලේ මැදින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම කලින්ම කිව්වා අපි පිරිසක් එක්ක යන්නේ මේ ගමන. ඉතින් ඒක තමයි මේ ගහක් කඩාවැල්ලා අපි එතනින් යන්න ඕන මේ හිංගලා යන්න ඕන. දැන් අපි ගොඩක් දුර ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. මම ඉස්සරහට ඕගොල්ලන්ට මේ පහන්ගල ගැන චූටි නිර්වචනයක් සපයන්න කියලා අපේ සහෝදර යාළුවෙක්ට මම ඉස්සරහට පොඩි අවස්ථාවක් දෙනවා. දැන් ආය යාළු වෙනොන්න අර මේ කොන්ක්‍රීට් වලින් හදපු ඒ පාරවල් ටික ඉවරයි. පඩිපෙල් ටික ඉවරයි. දැන් අපි ආපහු වනාන්තරයේ මැදින් ගමන් කරන්නේ. හැමතැනම මේ දස්වල වැහැලා මේ ගල් ඉස්සනවා. මේ අමාරුයි. පේනවද නේද? කොච්චර ලස්සනද කියලා. අපිට ඇහෙන එකම හඬ රැහැයියන්ගේ හඬ විතරයි මේ. අපට පේනවද යාළුවනේ මේ? පේනවද? තව හරියටම අපිට මීටර් 100ක් තියෙනවා පහන්ගලට. ඒ කියන්නේ අපි දැන් අවසානම තැනට ළඟා වෙලා තියෙන්නේ. ඔයාලට හිතෙනවා සමහරට මේ කැලයක් මැදින් මොකට මේක බලන්න යනවද කියන එක. නෑ. අපි ට්‍රැවල් කරන අය, කැම්පින් කරන අය දන්නවා මේකේ තියෙන මේ ඔයාගේ භාෂාවෙන් කියනවා තියෙන ආතල් එක කොහොමද කියන එක. ඒක වෙනම සිද්ධියක්. මේවා දකින්න, මේවා විඳින්න ඇත්තරම් පින් කරන්න ඕන. ඉතින් ඔන්න ආදරණීය යාළුවනේ අපි දැන් අවසන් තැනට ළඟා වෙලා ඉන්නේ. චූට්ටක් මේ බලන්නකෝ. අපි මේ තමයි මාත් එක්ක රිදීගම ප්‍රාදේශීයකම් කාර්යාලයේ සැලසුම් වංශයේ සංචාරක ශ්‍රේෂ්ඨ අදාළව වෘත්තීන් කරන අපි යාළුවෙක් තමයි අපි එක සහෝදරියක් අඩුවා පල්ලෙහෙන් ඉන්නවා. අපි අමිතක්කා මේ තමයි අපි ටික තමයි අද මේ හයික් එක අපේ ප්‍රාදේශීයකම්තුමා සහකාර ප්‍රාදේශීයකම්තුමිය ඇතුළු සියලු පාර්ශවයන් එක්ක එකතු වෙලා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වයම් බාදුකාර කාර්යාලය, වයම් පළාත් සභාව එකතු වෙලා මේ වැඩසටහන කරන්නේ. අපි දැන් හරි හැමෝටම ගොඩක් ස්තුතියි. දැන් බහින්නේ මේ පල්ලෙහාට පහන්ගලින් ආපහු අපි පල්ලෙහාට බහින්නේ මේ ලස්සන ගල්ලෙන් ටිකක් තියෙනවා. එන්න තමයි අපි දැන් පහන්ගල ඉඳලා බහින්න ටිකක් බහින්න අමාරුයි. අමාරුයි කියලා කියන්නේ යාළුවනේ මේ පල්ලෙහාට බහින්දී පල්ලෙහාට යද්දි මේ ඇත්තටම අර උතරම ලිස්සනවා මේ වෙලාවේ. මඩත් එක්ක තියෙන්නේ. ඉතින් අපි මීට අමාරුවෙන් බහිනවා. ගල්ලෙන් ටිකක් තියෙනවා. මම හිතුවා ඒකේ වීඩියෝ ක්ලිප් එක අතනින් අවසන් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට ඒකත් ආපු එකේ දෙන්න ඕන කියන එක පේනවා ඇති නේද? අපිත් එක්ක ආපු කුරුණා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේ කිසිම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න බෑ. කොට ගමන අපහසු නිසා. හැබැයි අපි ටික තීරණය කරා නැහැ. අපි වෙදින්න ආපු එකේ අපි මේ ගල්ලෙන් ටික බලලම තමයි අපි අනිවාර්යෙන් යන්න ඕන කියන ඉතින් ඒ නිසා අපි පස් දෙනා පල්ලෙහාට බහිනවා. බහින්නේ ඇත්තටම මේ වීඩියෝ එකේ ඔයාලට අවස්ථාවක් දෙන්න ඕන නිසා මොකද අපි මේක බලලා තියෙනවා. අපි මේක විඳලා තියෙනවා. ඉතින් ඒ ලස්සන ගල්ලෙන් ටික බලන්න තමයි අපි දැන් මේ ගොඩක් අය මේ ගල්ලෙන් ටික තමන්ගේ වීඩියෝ වලට දාලා නැහැ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ තන. නමුත් අපි ඇවිල්ලා තියෙනවා මේක. නමුත් ඒ නිසා ඔයාලට මේක දෙන්න ඕනේ. මේ වගේ ලස්සන අවස්ථාවක් බලන්න මේ තියෙනව නේද? තන පල්ලෙහාට තියෙන මේක අර පොඩ්ඩක්වත් එහෙම නැහැ. අනිත් තැනින් චුටි චුටි ගල් වලින් අපි අල්ලගෙන ගස් වලින් අල්ලගෙන තමයි මේ ගමන බහින්න යන්නේ. බලන්න සබාදහම අපිට දෙන දේවල් ටික බලන්න මේ කල කොච්චර ලස්සනද කියන්නේ නේද? ඉතින් මේ පාරවල් ටික ඔයාගෙන යන ගමනක් තමයි මේ වෙලාවෙත් අපි රාජකාරී අතරතුර ඒ කියන්නේ අපි රාජකාරී මේ කටයුතු කරගෙන අවිල්ලා ඉන්න නිසා අපි ඒකයි මේ අපෙන් දාන ටික මේ රාජ්‍ය
ලාංඡන සහිත දාගෙන ඉන්නේ. එයාලා වගේම අපි සංචාරක ශේෂ්ත්‍රයේ රැකියා කියන්නේ ඇත්තටම හරි මේ ලස්සන රැකියාව. සතුරු වෙන්න පුළුවන් රැකියාව. තනින් තන ඇවිදින්න තියෙනවා. ගමන් කරන්න තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිත කොට දාන්න තියෙනවා. ඉතින් අපි ඔයාලට ආරාධනා කරන්නේ ඒ වාගේ ලස්සන තැන් බලන්න විදිහින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි නිදානින්ට එකන් එහා පැත්තට ගියා. මං ඔයාව අරන් ආවේ අර දකුණු පැත්තේ තියෙන ගල්ලෙන කාව. මේ පේනව නේද? ඒක පේනව නේද ඔයාලට? මේ ගල්ලෙන මේ පහංගලට මැදින් තියෙන මේක ජනප්‍රවාදයේ විවිධ මතිමතාන්තර තියෙනවා. භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරන්න භාවිතා කරපු ඒවා කියලා කියනවා. ඊට පස්සේ අතීත රාජ්‍ය කාලයේ පේනව නේද? ගල්ලෙන් අර එයා පැත්තට තියෙනවා. එතනින් යන්න නම් දෙන්නේ නැහැ. මං කමන්නේ ඔයාට චොට්ටක් එතනින් එහා පැත්තට ගිහිල්ලා පෙන්නන්නම්. මේ තව එක ගල්ලෙනක්. පේනව නේද? මේ කොහොමද? අතීත රාජ්‍ය කාලයේ යුද්ධමය කටයුතු වලදී තමන්ගේ වාසස්ථාන විදිහට භාවිතා කරා කියලා ජනප්‍රවාදයේ තියෙනවා. මම මේ ඓතිහාසික මූලාශ්‍රවල තොරතුරු නෙවෙයි යාළුවනේ ඔයාලට අරන් එන්නේ. මම මේ අරන් එන්නේ ජනප්‍රවාද මතිමතාන්තර. ඉතින් බලන්න ගල්ලෙන් එහා පැත්තට දැන් එකක් ගියා. මම දැන් ආපහු ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ එහා පැත්තේ ගල්ලෙන් ටික ගාවට ගියේ. දැන් මම ආපහු පල්ලෙහාට බහිනවා. ඔයාට ඒ ගල්ලෙන් ටික පෙන්වන්න ඕන නිසා එහා පැත්තේ ගල්ලෙන් ටික වගේම තමයි යාළුවනේ මෙතන ගල්ලෙන් සමූහයක් තියෙනවා. බලන්න පේනවා ඇති. මං කියන කතාව. මේ පේනව නේද? ගල් කටාරම් ප්‍රමාණය මේ පේනවද? මේවට එන්න සමහර අය ඇවිල්ලා මේවා විනාශ කරලා තියෙනවා පේනවා. මේ තමන්ගේ නම් ගහලා ආදරවන්තයන්ගේ නම් ගහලා මේ ඒ වගේ දේවල් කරන්න එපා. අපි මිනිස්සු, අපි උගත් මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු, අපි මිනිස්සු කියන්නේ ඒකයි. ඒ නිසා ඒකට වටිනාකමක් දෙන්න මේ දේවල් විනාශ කරන්න හදන්න එපා. ඉතින් පේනව නේද මේ ගල් කටාරම් ප්‍රමාණය? ඔය ගල්ලෙන් ප්‍රමාණය. බලන්න මේ ගල්වල විශාලත්වය ඔය. ඔය ඒ ගල්ලෙන් සමූහයක්. ඒතර දැන් ඔයාට පැහැදිලිනේ යාළුවනේ මේවා ඇතුලේ ඉතිහාසගත කතාවක් කියවෙනවා කියන එක. ඒ ඉතිහාසගත කතාව තියෙන හොඳම සාධක තමයි මේවා. හරිද? පේනව නේද? මේ අලංකාරවත්. ට්‍රැවල් කියලා කියන්නේ නයිට් කැම්පින් වගේම කැම්පින් කරනවා වගේම මේ සැඟවුණු තැන් අපි විඳිනවා වගේම අනිත් අයටත් විඳින්න අවස්ථාව දෙන එක. ට්‍රැවල් කරන්න ආස වෙන්න ඕන. ට්‍රැවල් කරන්න පිනක් තියෙන්න ඕන. මේ පේනව නේද? මේ දින මේ මල පහ තියෙන්නේ වසුරු කාගේද? රිලවුන්ගේ. එතකොට මෙතන 100 ගාණක් 10 ගාණක් රිලව් ඉන්නවා. අනිත් පැත්තට වවුල්ලු ඉන්නවා. ඉතින් මේ බලන්න මේ ගල්ලෙන් ප්‍රමාණය. ගල්ලෙන් ප්‍රමාණය. එතකොට මේ හරිම මේ තුඹස බලන්න මේක. කොච්චර විශාලව හැදිච්ච එකක්ද කියන එක. අපි දන්නේ නැහැ මේකට නාගියෙක් ඉන්නවද නැද්ද ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඒ කෙසේ හෝ වේවා දැන් අපි ඕගොල්ලන්ට පෙන්නපු මම පෙන්නන්නම් කෙරවලටම ගිහිල්ලා මේ පල්ලෙහාට වෙන්න මේ ගල් තට්ටුවේ අපලින් කතා කිව්වා වගේ මේ ගල් මේ කපුක්කල් වලට සමහර විටකදී මේව මේ අතීත කාලේ කොටසින් කොටස තිබ්බේව වෙන්න පුළුවන්. පේනව නේද මේ ගල් කුට්ටි මේ කොටසින් කොටස මේ වගේ තැන්වල මේ දැන් මෙන්න මේ මාගිලා තියෙන්නේ මේ කෑලි තියපු තැන් වෙන්න පුළුවන්. හරි. ඒක කබොක් ගල් තියෙන්නේ. ඒක කබොක්. එතකොට මේ බලන්න කොච්චර ලස්සන තැනද කියන එක. හරි. ඒවා සියසින් දැක ගන්න පින තියෙන්න ඕනේ යාළුවනේ. සියසින් දැක ගන්න පින තියෙන්න ඕනේ. හැමෝටම මේවා දකින්න වාසනාව නැහැ. විඳින්න වාසනාව නැහැ. මේවට හැමෝම කැමති නැහැ. හැබැයි මේවා බලලා නැති අය, දැකලා නැති අයට අපි අපේ වීඩියෝ එකකින් හරි දෙන්න තමයි අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ. මේවා මේ හරියට පිළිවෙල තිබ්බට සත්තු කියන්නේ නැහැ. මේවට සත්තු වෙනවා. මේ කැලි කසලා දාන්න තියෙන බකට් එකක්. ඉතින් අපි ඔයාලට පෙන්නවා නේද? බලන්න. හරි අපි යාළුවෝ ටික උඩහට යනවා මට කෑ ගහන්න එන්න කියලා. ඉතින් අපි ඔහොම යමු. කවදාවත් සමහර විට මේ කුරුණෑගල මේ වීඩියෝ එක බලන කට්ටියවත්
කුරුණෑගල මෙහෙම තැන් තියනවද කියලාවත් දන්නේ නැතුව ඇති. බලන්නකෝ. පේනා නේද? බලන්න. ඉතින් අපි ඔන්න කුරුණෑගල පහංගල ලස්සන වීඩියෝ එකක් කරා. ලස්සන වීඩියෝ එකක් කළා. පැහැදිලි වීඩියෝ එකක් කරා. අපි දන්න තොරතුරු ඇත්ත විදිහට කිව්වා. කිසිම ව්‍යාජ තොරතුරක් මේක ඇතුළත් කරේ නැහැ. ඉතින් එකී වීඩියෝ එක අපි මේ විදිහට ඔයාට ගේන්නේ ඉතිහාසය දැනගන්න, ස්වභාව දහම දැනගන්න, මේක කොච්චර වටිනවද කියලා කියන්න ඕන නිසායි. දැන් නම් පොඩි වෙහෙස කර බවක් තියෙන. හැබැයි මේ ඇත්තම කිව්වොත් මේ වෙහෙස කර බව නැති වෙනවා. යාළුවනේ මේ ගස් කොළන් සතාසි උපාව දකිද්දි ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගියාම මේ සුළඟ යාළුවනේ කියන ඔයාට වචනෙන් මට කියන්න බෑ. ඒ තරම් හරිම සිසිලස ගැඹුරට සුළඟ දහනවක් තියෙනවා. හරිද? මේ ඔයාට මේ දැන් මේ නැත්තම් පොඩි විශේෂත්වයක් තියෙනවා කියලා පේන්නේ නැද්ද? අපි දැන් ඉන්න තැන. ඒ තමයි මේ තනිකරම යාළුවනේ මේ අර උඩ කළු ගලට පස්සේ තියෙන මේ තනිකර කබොක් වගේ. කබොක් වගේ. මම දන්නේ මේක කෘත්‍රිමව සකසලා ඒ කාලේ අතීතයේ මොනවා හරි පදනමක් ඇතුලේ ඒක හැදුවද කියන එක. එහෙම මම ඉගෙන ගන්නත් නැහැ මම දන්නෙත් නැහැ. ඒ කෙසේ හෝ වේවා කළු ගල් වලට වැඩි මේ පල්ලෙහා තියෙන කළු ගල්පත් මේ ගල් පර්වත මේ පද්ධතිය විනාශ අර නිකන් කෑල්ලෙන් කෑල්ල නිකන් කොන්ක්‍රීට් එකක් බට් කරලා තිබ්බා වගේ. පේනා නේද? හරිද? මේ උඩින් පේනවාද යාළුවනේ මේ පොඩි මේ අර එහා පැත්තට පේන කෙරවලේ ගල මේක අවදානම් සහගතයි. ඒ කියන්නේ මතු කාලේ සමහරට කඩා වැටෙන්න පවා පුළුවන්. දැන් එහෙම සාධක මේක ඇතුලේ පෙන්නනවා. ඔයාට පේනවද මේකේ අයිතිකාරෝ පිරිසක් ඉන්නවා. මම කලින් පෙන්න ගන්න බැරි වුණු. ඔයාට කලින් පෙන්නුවා මම රිලව් ටිකක් පෙන්නුවා. අන්න හරිද? ඔයාට පේනවද මේකේ අයිතිකාරෝ මේ ලොකු දෙමර කොටක් තියෙනවා පේනවද යාළුවනේ? අන්න ඉතින් මේකේ හිමිකරුවෝ තමයි හරිද මේ බලන්න ඔයාලට තව විශේෂ දෙයක් පෙන්වන්නම් මම දැක්කේ නෑ ඇත්තට මගේ යාළුවෝට තමයි පෙන්නුවේ මේ ලස්සන වැහිලිහිණි කූඩුවක් මේ තමන්ගේ වාසස්ථානයේ විදිහට හදාගෙන දැන් නම් ටිකක් ඒක මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඒකේ වාසය කරන්න නැතුව තියාළුවනේ ඉතින් ඔයාට අපි ගොඩක් දේවල් අරගෙන ආවා හැබැයි දැන් වාසය කරනවා වගේ හේතුව මේගොල්ලන්ගේ මේ කූඩුව ගාව මල පහ තියෙනවා කුරුල්ලන්ගේ මේ වසුරු තියෙනවා ඒ මේකෙන් තාම යාලා ඉන්නවා ඒකේ. හරි ඉතින් ඕක තමයි ප්‍රදී විහාරයේ පහංගල කියන්නේ. මට සතුටුයි මෙහෙම ගමනක් ආපු එකට. ඉඳපු එකට. ඊට වැඩිය සතුටු වෙනවා ඔයාට දෙන්න පුළුවන් වෙච්ච එකට මේ විදිහේ ලස්සන වීඩියෝ එකක් කරා. ඉතින් අපි ඔන්න දැන් මේ අන්තිම තැනට අවිල්ලා තියෙන්නේ. බලන්න දැන් ඔයාට මං අරයි යන්න හදන්නේ ඔයා තනිකරම ඔයාව අරයි යන්නේ නෙතට පිය දසුන් අරන් එන තැනකට. ඔයාලට පේනවද? අර ඈතින් පේනවා. මොනවා මම ඇඟිල්ල දික් කරන්නේ? ඒ පේන්නේ කුරුණෑගල තියෙන ලොකුම වැවක්. මොකද්ද වැව? පතලේගොඩ වැව. එතකොට ඒත් එක්කම මෙතන පේනවා යාළුවනේ අර කඳුපන්ති ත්‍රිකෝණ ටිකක් පේනව නේද ඔහොම. මෙතනින් ඔය මම පේනවා පේන්නේ ඇඟිල්ල ගාවි. එතනින් එහා පැත්තෙන් පේනව නේද? ඒ පේන්නේ මොකද්ද? ඒ පේනවා ලස්සනම දොළුකන්ද. දොළුකන්ද ගැන අහලා තියෙනවා. අපි ළඟදීම දොළුකන්ද කියනවා යාළුවනේ මේ නයිට් කැම්පින් එකක්. හරිද? ඉතින් බලන්න. එතකොට එහා පැත්තෙන් ඔයාලට පේනවද මේ අර යාළුවනේ මේ ටවර් දෙකක් පේනවද? ඒ ටවර් දෙක පේන්නේ කුරුණෑගල. ඇතුගල පේන්නේ. එතකොට මේ පහංගලට මුළු කුරුණෑගලම පේනවා. මුළු කුරුණෑගලම. එතකොට ඈතින් පේනවා කඳුලව මැදිරිය රජමහා විහාරයේ තියෙන ලස්සන පිළිම වහන්සේ. චූටියට පේන්නේ. හරිද? හොර පේන්නේ නැතුව ඇති සමහරවිට මේ කැම් එක එච්චර පැහැදිලි නැති නිසා වෙන්නේ නැති. ඉතින් මේ බලන්න මේ වාගේ දසුන් දකින්න අපි කොච්චර පින් කරන්න ඕනද කියන එක මේ ලක්ෂ ගාණක් වියදම් කරලා රජය මේ යකඩ වැටවල් ගහලා ආරක්ෂා කරලා තියෙන්නේ මේ දේවල් අපි ආරක්ෂා කරන්න ඕන කියලා. මේකේ මම කලින් කිව්ව විදිහට මතවාද කීපයක් තියෙනවා. එකක් තමයි රාවණා මහරජුරුවෝ මෙතන පහන්දල්ලු ස්ථානය කියලා කියනවා. එතනින් හැපැත්තට කියනවා පතලේගොඩ වැව සකසද්දි නිර්මාණය කරද්දි ඒ අවස්ථාවේ පහන්දල්ලු ස්ථානය කියලා මෙතන කියනවා. ඉතින් මේ වගේ ජනප්‍රවාද ගණනාවක එකතුවක් තමයි මේ පේනව නේද? අපි ඉන්න දැන් නාරයක් එහෙම නැත්නම් ලොකු
උස්සක ඉන්නේ. සතුරු නේද? මේ ඉතින් බලන්න මේකට මුදලින් කෝටියකට ආසන්න මුදල් වැය කරන රජය මොකද කරලා තියෙන්නේ මේ දේවල් වලට යකඩ වැටවල් ගහලා ඒ දේවල් සකසලා තියෙනවා. ඉතින් ඇවිල්ලා මේ දේවල් වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බෝතල් කරලා බියර් කෑන් දාලා ඒ වගේ දේවල් කරන්න එපා. මේ මට පේනවද මොකද්ද මේ මල? මේ මල මේ ගහ ඇවිල්ලා මෙන්න මේ කොලේ රස වර්ග 6ක් තියෙනවා. මේක මේ ගොඩක් ලෙඩ රෝග වලට හොඳ එකක්. ඒ තමයි හීන් බෝවිටිය. වෙන නේද? හීන් බෝවිටිය සාගය තමයි මේ තියෙන්නේ. ලස්සන දම්පාට මලක් තියෙනවා. මේකේ තිත්ත රහක් තියෙනවා, කහට රහක් තියෙනවා, පැණි රසක් තියෙනවා. මේ වගේ රස කීපයක් තියෙනවා මේ. ඉතින් යාළුවනේ ඔයා ඔය YouTube වලින් දැකලා තියෙන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම දකින්න පහංගල තමයි මේ බලන්න ලස්සන කවුද යා? ඔගොස්සෙක් නේද? තමන්ගේ ගොදුරක් හොයන්න එයා වෙහෙසන හැටි. ඒ බලන්න. ඔයාට පේනවද මේ කන්දේ යාළුවනේ ලස්සන විහාරයක් පේනවා. හරිද? ඉතින් අර එහා පැත්තෙත් එහෙමයි. ඒ තමයි නෙල්ලිකල. නෙල්ලිකල තියෙනවා අර එහා පැත්තෙන් චෛත්‍ය තියෙන්නේ. ඒ වගේම තමයි පේනවා රම්බදගල. ආසියාවේ තියෙන විශාලම සමාධි මහන්සිය මේ කුරුණෑගල වට වෙලා තියෙන කඳුබන්දිය තමයි යාළුවනේ මේ. ඉතින් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ස්ථානෙට එන්න, මේ දේවල් විඳින්න, මේ දේවල් ආරක්ෂා කරන්න කියලා. එහෙනම් අපි ඔයාලට